අ, ඔන්න අපි අද හොයන්න යන්නේ ඒ ලක්ෂයට අදාළව නිල නම්‍යතාවය. හරි. ඔන්න දැන් අපට දීලා තියෙනවා QD සමානයි 100/2. මේක මොකක්ද? ඉල්ලුම් සමීකරණය. මේක ඉල්ලුම් සමීකරණය. හරි. අපි එහෙනම් හොයාගමු නිල නම්‍යතාවය ගණනය කරන්නේ කොහොමද කියලා. මම ඒකට ගන්නවා පෙට් කියලා. පෙට් කියන්නේ මිල නම්‍යතාවය, මිල ඉල්ලුම් නම්‍යතාවය. ඒක ගන්නේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P යට QD. අපි මේකට කියනවා ලක්ෂ නම්‍යතාව. අපට හොයන්න තියෙන මේ ඒ ලක්ෂයේ නම්‍යතාවය නිසා මේකට මම පාවිච්චි කරන්නේ ලක්ෂ නම්‍යතා සූත්‍රය. හරි. එතකොට බලමු අපි ඒ ලක්ෂයේ කොහොමද කියලා නම්‍යතාවය ගණනය කරන්නේ. මෙන්න මේ කොටු කරගන්න මෙන්න මේ පදය මම B කියලා ගන්නවා. ඒ කියන්නේ බෑවුම. ඉල්ලුම් සමීකරණය අපට දීලා තියෙන නිසා ඉල්ලුම් සමීකරණයේ මෙන්න මෙතන එන අගය තමයි මෙතන B කියලා අපි ගන්න. එහෙනම් අපිට මේ B කියන කෙනා හොයාගන්න විදිය තමයි මෙතන අපි ලියලා තියෙන්නේ. එතකොට අපි ආයි ඔක ලියන්න ඕනේ නැහැ. අපිට ඉල්ලුම් සමීකරණය සපයලා තියෙන අවස්ථාවක අපිට ඉල්ලුම් සමීකරණයේ මෙන්න මේ ඍණ දෙක හැවත් දැවුමේ අගය අපට කෙලිම මෙතනට දාගන්න පුළුවන්. ලක්ෂ නම්‍යතාවය ගණනය කරන අවස්ථාවකදී. එතකොට වැඩි කිරීම අපට දැන් දීලා තියෙන්නේ ඒ ලක්ෂයේ නම්‍යතාවය හොයන්න. ඒ ලක්ෂයට අදාළව මිල පැත්තෙන් මිලේ අගය රුපියල් 10යි. මම P වෙනුවට දාගත්ත 10. එතනම දීලා තියෙනවා ඒ ලක්ෂයට අදාළව ප්‍රමාණය. ප්‍රමාණය තියෙන්නේ 20යි. එහෙනම් හරිම සරලයි. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. එතකොට දෙවරක් 1යි දෙවරක් 1යි. අපිට එහෙම ගන්න පුළුවන්. එතකොට උත්තරේ එන අවසානට 1ක්. අපේ 1 කියලා කියන්නේ නම්‍යතාවයගේ ඍණ 1යි. අපි කියනවා හරියටම උත්තර 1ක් આવොත් නම්‍යතාවය ඒකීය නම්‍ය නම්‍යතාවය ඒකීය නම්‍ය කියලා. හරි. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි අපට පිළිතුර ලැබෙන්නේ.